අයබෝවන් ගේර් ජාතික වන උද්‍යානයේ යෙදෙන සෆාරි 4 දෙවෙනි සෆාරිය පිළිබඳ විස්තරය මම හිතන්නේ මේක තමයි ගේර් ජාතික වන උද්‍යානයේ අපි ලැබපු සාර්ථකම අත්දැකීම හවස සෆාරියක් පළවෙනිට යද්දී අපි අම්මයි පැටව දෙන්නෙකුයි කැරියර් වලට යනවා දැක්කා මහ ලොකු සාර්ථක නැති වුණත් මම පැටව දෙන්න දැක්ක වෙනම අම්මා දැක්ක වෙනම ඊට පස්සේ ඒක ඉවරලා ඉවරලා අපි පොඩක් දුර ඉස්සරහට යද්දී අපේ වාහනේ හිටපු නෝන කෙනෙක් දැක්ක සිංහ දෙනව වතුර බොනවා මම නම් ඇත්තටම හිතුවේ ගලක් කියලා වෙලා මං හිතුවේ නෑ මේ සිංහෙක් කියලා වෙලා ඊට පස්සේ කොහොම හරි අපි එතන බලා ඉඳදී ඒ සිංහ දෙනව දඩයන් කරන්න උත්සාහ කරලා තිත්මෝ පස්සේ පන්නලා සෑහෙන හොඳ සංදර්ශනයක් දුන්නා මේ වාහන වලට ජීවිතේ පළවෙනි වතාවට දැක්කේ සිංහයෝ තිත්මෝ පස්සේ පන්නනවා මම දැකලා තියෙනවා සිංහයෝ ඉම්පාලා පස්සේ පන්නනවා ඒ අප්‍රිකාවේ මෙහෙම දෙයක් දැක්කම හරි අමුතුයි මොකද මේක ආසියාවටම ආවේනික දෙයක් හින්දා ඊට පස්සේ අපිට ආරංචියක් හම්බුණා සිංහ පිරිමි සත්තු දෙන්නෙක් ඉන්නවා කියලා වෙලා. ඉතින් ඒක සෑහෙන වටින දෙයක්. මොකද කේසර් සහිත සිංහෙන් දකින්න හම්බ වෙනවා කියන්නේ සෑහෙන කලාතුරකින් වෙන දෙයක්. අපි ඉක්මනට ඒ පැත්තට ගියා. යනකොට එක ලොකු සිංහෙක් ඉන්නවා ඉඳගෙන එයාට මැස්සෙක්ගෙන් සෑහෙන කරදර ඇති වුණා. මම මේ වීඩියෝ එකේ තියෙන මැස්සා හින්දා හොඳ සයිඩ් එකක් සෙට් වුණා කියලා. ඒ වගේම එයාගේ සහෝදරයා පොඩ්ඩක් හැබැයි හිටියා. මේකේ විශේෂත්වය කියන්නේ ඒ එක සිංහෙක නම ජය අනෙක් එක්කෙනාගේ නම විරු ඒක මගේ නම ජයවීර කිව්වහම ඒ ඉන්න මග පෙරේර මහත්තයා වුණත් සෑහෙන සන්තෝෂ වුණා මේ ඔයාගම පතාගෙන ආපු සිංහයෝ දෙන්නෙක් කියලා. තාත්තා ඇත්තට කෙසේ වෙතත් මම සන්තෝෂ වුණා ඒ වගේ දෙයක් දකින්න ලැබීම ගැන. දැන් පිරිමි සිංහ දැක්කා කේසර සහිත දඩයන් කරන ගෑනු සතෙක් දැක්කා පැටව දැක්කා ආයෙත් මීට වඩා දෙයක් වෙන්න බෑ. උපරිම සන්තෝෂෙන් කට්ටිය එළියට එද්දී අපේ මග පෙරේර මහත්තයා එකපාරම කොටියා කියලා සිංහලෙන් නෙවෙයි ලෙපට් කියලා කිව්වේ. ඇත්තටම බලපන් කොටියා දැක්කහම එන හැඟීම. කොච්චර ව්‍යාග්‍රය දැක්කත් කොච්චර සිංහයෝ දැක්කත් කොටියා දැක්කහම ඒ එන සන්තෝෂේ ඔබ මගේ එකා බං කියලා ඒ සන්තෝෂය විස්තර කරන්න අමාරුයි. කොහොම හරි තරුණ ගැහණු සතෙක් මග පෙරේර මහත්තයා පටන් කිව්වා සෑහෙන දුර්ලභ දර්ශනයක් අපි දැක්කේ කියලා. ඉතින් ඊටාම සන්තෝෂෙන් ඒ වෙලාවේ අපි එළියට ආවා. ඒක තමයි මම දැක්ක සාර්ථකම ගියර් සංචාරය. බලමු ඊළඟ සෆාරිය සාර්ථක වුණාද අසාර්ථක වුණාද කියලා. කොහොම ස්තුති වීඩියෝ එක බලුවට ආයිබෝවන්.